සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම අද මේ ටෙක් YouTube channel එකට. ඉතින් යන්න මම ඔයාලට දින කිහිපයකට කලින් වීඩියෝ එකක් කරා තෙමු එකෙන් ෆ්‍රී item ගෙන්නන විදිය ගැන. ඉතින් යන්න ඒ වීඩියෝ එකට සමහරක් යාළුවෝ කමෙන්ට් දාලා තිබුණා ඔය හරියන්නේ නැහැ බොරු වැඩ කියලා. ඉතින් යන්න කියන්න සතුටුයි මම දා ප්‍රී ඕඩර් එක මට අද හම්බුණා. ඉතින් අපි බලමු මොනවද මම තෙමු එකෙන් ප්‍රී ඕඩර් දාපු item ආවේ මට කියලා. ඉතින් බලන්න යන්න කලින් ඔයාලා තාම මම subscribe කරලා නැත්නම් දැන් මගින් subscribe කරන්න. අපි බලමු තෙමු එකෙන් ෆ්‍රී මට මොනවද ආවේ කියලා. ඉතින් යාළුවනේ අද පොසොන් පොය හින්දා මම හිතුවේ නෑ මගේ පාර්සලේ අද මේයි කියලා. ඉතින් කුරියර් එකේ අයියා කතා කරපු ගමන් මම ගියේ ගේට්ටුව ළඟට. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මගේ පාර්සලේ පැක් වෙලා ඇවිල්ලා තිබුණේ. ඉතින් අපි බලමු ගිහිල්ලා ගෙදරට මේ කඩලා මොනවාද මේක ඇතුලේ මම දාපු ඕඩරේ තියෙන්නේ කියලා. ෆ්‍රොන්ට් ඔෆ් කුරියර් එකකින් තමයි යාළුවනේ මට මේ පාර්සලේ ඇවිල්ලා තිබුණේ. හැබැයි යාළුවනේ පාර්සලේ කිසිම ඩැමේජ් එකක්වත් කිසිම දෙයක් වෙලා තිබුණේ නැහැ. ඉතින් අපි බලමු පාර්සලේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මම ඇත්තටම මගේ ස්ටුඩියෝ එකට ඕන කරන අයිටම් කිහිපයක් තමයි මම මෙතන දැම්මේ ඕඩර් එක. ඒක මම දාපු මම ස්මාර්ට් වොච් එකත් මට ඇවිල්ලා තියෙනවා. අපි බලමු එකකින් එක පැකින් ගලවලා මොන වගේ දේවල්ද මේ ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් යාළුවෝ ඔයාලම ගෙස් කරන්නකෝ මම මේ දැන් ඕපන් කරන පැක් එක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. A4 පැක් එකක්ද නැත්නම් ලියුමක්ද? බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. ඔව් යාළුවනේ මේක ඇතුලේ තියෙන්නේ මම මගේ ස්ටුඩියෝ එකේ වෝල් එකට ගහන්න ගත්ත වෝල් ආර්ට් එකක්. මේ පැක් එකට යාළුවනේ සමුරායි වෝල් ආර්ට් තුනක් ඉන්ක්ලූඩින් වෙනවා. ඒ වගේම හොඳ ක්වොලිටි එකට තියෙන යාළුවනේ මාර ලස්සනක් තියෙන එක. සමහරක් ඇප් වල අපිට ප්‍රී අයිටම් දෙද්දි ඒවා මාර ලෝ ක්වොලිටි වලින් තමයි යාළුවනේ අපිට දෙන්නේ. ඇත්තට මේ උනට මේ අයිටම් සුපිරිම් ක්වොලිටි එකට තියෙනවා යාළුවනේ. ඔයාලට ප්‍රී ඕඩර් එකක් දාලා බලන්න. ඇත්තටම ලස්සනයි. හරි යාළුවනේ අපි බලමු මෙන්න මේ පැක් එකේ දැන් මොනවද මට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඇත්තටම යාළුවනේ මේකේ තියෙන්නේ මම මගේ කම්පියුටර් ටේබල් එකට දාන්න ගත්ත මවුස් පෑඩ් එකක්. ඇත්තටම යාළුවනේ මාර ක්වොලිටි එක අතට හොඳට කම්ෆර්ටබල්. ඒ කියන්නේ අත ලිස්සන්නේ එහෙම නැහැ මාර සනීපයි. ඉතින් ඒ වගේම යාළුවනේ මම ඊළඟට දාලා තියෙනවා ස්මාර්ට් වොච් එකක්. අපි බලමු මේ ස්මාර්ට් වොච් එක අන්බොක්ස් කරලා ඇත්තටම මේක වැඩ කර හොඳ ස්මාර්ට් වොච් එකක්ද කියලා. ඇත්තටම අපිට මේක ෆ්‍රී හම්බුණාට ඇත්තටම මේකේ ගාණ රුපියල් 2000ක් පන්නලා වෙයි මං හිතන විදිහට යාළුවනේ. අපි බලමු මේක වැඩද කියලා. මම දැන් මෙන්න මේ විදිහට මේක ඔන් කරගන්නයි හදන්නේ. ඒකට චාර්ජරෙත් අපිට මෙන්න මේ විදිහට හම්බෙලා තියෙනවා. පාඩක් පේනවා ඇති යාළුවනේ වොච් එකක් මෙන්න මේ විදිහට වැඩ කරනවා. ඇත්තටම ෆ්‍රී දුන්නත් මේ වගේ අයිටම් ඔක්කොම වැඩ කරනවා හොඳම ක්වොලිටි තියෙනවා. ඉතින් මම ඔයාලටත් කියන්නේ මේ වගේ ප්‍රී ඕඩර් ටිකක් දාලා ඔයාලත් ඔයාලගේම ප්‍රී ඕඩර් ටිකක් ගෙන්න ගන්න කියලා. දැන් අපි බලමු යාළුවනේ මම ඊළඟට ස්ටුඩියෝ එකට දාපු මෙන්න මේ වගේ බොන්සායි ගස් ටික. ඒවත් යාළුවනේ පට්ට ක්වොලිටියට සුපිරියට මේ විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් දැක්ක නේද යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මම දාපු ප්‍රී ඕඩර් එක මට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් කිසිම ඩැමේජ් එකක් නැතුව ඒ ක්වොලිටියටම මම දාපු ඕඩර් එකටම ප්‍රී අයිටම් ටික මට ඇවිල්ලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලත් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන තෙමු එකෙන් ෆ්‍රී අයිටම් ගමු කියන වීඩියෝ එක බලලා ඒ විදිහට කරලා මේ වගේ ප්‍රී අයිටම් ගෙන්න ගන්න. තව මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිහින් එන්නම්. සුබ දවසක්.